යාළුවනේ මම ඩිසයිඩ් කරපු විදිය දැන් වෙනස් කරා අතන සියලුම දේ ආවා. ඒක නිසා අපි මේක වීඩියෝ දෙකකට ගහනවා. අපේ දැන් කලින් වීඩියෝ එක තියෙන්නේ සුපර් මාකට් එක සම්බන්ධව. දැන් අපි යමු මෝල් එක පැත්තට. මෝල් එකේ ලස්සනයි. මෝල් එක අපි වෙනම ගන්න. ඒකින්ද අපි මේක මෝල් එක විදිහට ගමු. චූටිය බණ්ඩිය YouTube channel එක subscribe කරන්න, like කරන්න. එහෙනම් අපි යම් බලන්න. ගයිස් අපි ආවා මේ මෝල් එක ඇතුළට. ඔයාලට මම පෙන්වන්නම් මෙහි සිම් එකක්. දැන් ඔයාලා හිතන්නකො ෆෝන් එක මොනවා හරි කැඩිලා මොනවා හරි ප්‍රශ්නයක් නම් කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. මේ මැෂින් එක ළඟට ආවා. අපි ඩෙන්ටිය දැම්ම මෙතනට සිම් කාඩ් එක දැම්ම ඩෙන්ටිය දැම්ම මෙතනින් ස්කෑන් කරා හැමදේම මෙතනින් එනවා. දැන් මම දැම්මේ නෑ මුකුත් ඒක නිසා මේ එතකොට අපිට කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. මෙතනින්ම මේ මෝල් එකේ මැෂින් එක තියෙනවා. මැෂින් එකෙන් කරගන්න පුළුවන්. අපි යම් මෙතන බැංක් එක තියෙන අල්ලම්සාරි වගේ සල්ලි චේන්ජ් කරන්න සල්ලි ගන්න ඒක තියෙනවා. එතකොට මේ ෆාමසි සෙක්ෂන් එක තනිකරම ෆාමසි එක. මේකේ විටමින් වර්ගද මේවා නැති දෙයක් නැහැ. මේ මෝල් එක ඇතුලේ ගයිස් මේ මෝල් එක ඇතුලේ මේ උඩක් තියෙනවා අපි උඩටත් යන් හිමීට. එතකොට මේ මෝල් එක ඇතුලේ තියෙනවා ෆෝන් කඩයක් වෙනම තියෙනවා. සියලුම ෆෝන් සෙක්ෂන් සියලුම දේවල් තියෙනවා. ඊට පස්සේ බෝයිස් සැලුන් එකක් තියෙනවා. ඒකත් ඇරබික් සැලුන් එකක් මම හිතන්නේ. හරි ලස්සනයි. එතකොට මෙතන බැංකු ටික තියෙනවා. මෙතන බැංකු ATM ටික තියෙනවා. ATM හතරම තියෙනවා. මේක කෝණින් නම් මම පෙන්නන්න. ට්‍රක් බැංක්, එමරස් MDB, එතාටි අරබියා බැංක් ඒ ටික තියෙනවා. මං ආසම කඩේ මේ ඩෝනට් ෂොප් එක. ඩෝනට් චොකලට් එක. මේක ඩෝනට් කඩේ එක කියන්නේ සුපිරි කඩයක් මේක. ඩෝනට් වර්ග තියෙනවා සෑහෙන්න. අඩුයි හැබැයි අද ඔෆර් නේ සෑහෙන්ට ගණන් අඩුයි නේද? ඔව්. අද ගණන් අඩු කරලා දාලා තියෙනවා. මොකද අද ඉරිදා දවසක්. මේ ඒක නිසා මිනිස්සු අත් දාලා ඇදෙනවා. ඇදෙන හින්දා දාලා තියෙනවා මට සිරි. අද ඕපනින් එකක් තියෙනවා. ඕපනින් එකක් තියෙනවා අලුත් කඩයක් දාලා. මෙතන මෙන්න මේ ඇඳුම් කඩයක් දාලා තියෙනවා. අපි යම් බලන්න ඇඳුම් කඩේට ඉස්සෙල්ලා. අපිව තමයි බේරන්න බැරි මේ වලින්. රින්ගන්න යන්නේ. අලුත් ඇඳුම් කඩයක් දාලා තියෙනවා. හොඳ ඇඳුම් මේ අය ඉතින් මේ පොඩි ගණන් වලට නම් නෑ පුතේ මේ වගේ. පේනවනේ ගාන සපත් දෙකම ඩිරම් 100යි. මේ හැබැයි ක්වොලිටි ඇඳුම් ක්වොලිටි මෙතන. ඇඳුම් ක්වොලිටි ප්ලේස් එක. අපි බලමු මේ ටයිමින් දිරම් 10යි. දිරම් 10ට දාලා තියෙන ඔෆර් එකක්. ගණන් අඩුයි. මේ ඔයාලා මේ ඩුබයි වල ඉන්නවා නම් ඇවිල්ලා බලන්න දිරම් 10ට ඩිස්කවුන්ට් දාලා තියෙනවා. මේක තියෙන්නේ DIP චොයිත්‍රම් වල. චොයිත්‍රම් සුපර් මාකට් එක ඇතුලේ මෝල් එකේ. ගයිස් ඇඳුම් කඩෙන් ටක් ගාලා පැනගත්තා. මෙතන තියෙනවා මේ මියුසික් අයිටම්. අපි බලමු මියුසික් අයිටම් තියෙනවා සෑහෙන්න. මාර මියුසික් අයිටම් ටිකක් තියෙනවා ගිටාර්. එතකොට පොඩි අයට ඕගන් කෙලින්ම මේ ඕගන් එක ඇවිල්ලා මේ ඕගන් එක ලක්ෂ 4යි 250 කමන්නේ 250 20000 කියන්නකො ලක්ෂ 4යි 20ක් වෙනවා 25ක් වගේ වෙනවා ඒ වගේ වෙනවා කොහොමද ගාන ඒ පියානෝ මේ තව එකක් තියෙනවා මේ ලක්ෂ 15 ඒක පියානෝ මේක පියානෝ ලක්ෂ 15යි I think නියම බඩු සල්ලි නෙමෙයි 15000ක් කියන්නේ යාලට සල්ලි නෙමෙයි මාර ක්වොලිටි මාරම ක්වොලිටි මේ පරිස්සමට තියන්න ගෙවන්න වෙයි නැත්තම් එකක් බ්‍රෝකන් වුණොත් ගෙවන්න වෙනවා මේ ගිටාර් ලස්සනයි ගිටාර් එක ටැග් එකක් දෙනවා නම් මරු ප්ලේස් එක වැදගත් මනුස්සෙක්ට අපි එන අයියා මේක පොඩි සෙක්ෂන් එකක් වැදගත් නෙමෙයි හයි ක්ලාස් මිනිස්සුන්ට
අද අලුතෙන් මොකක් හරි ඕපනින් එකක් තියෙනවා. ඒකත් නේද ඒකත් තමා මේ ඒකත් මම හිතන්නේ ක්ලෝත් ෂොප් එක. ක්ලෝත් ෂොප් එකක් හරි ඔව් පොඩි සුපර් මාකට් එකක් අලුතෙන් වැඩක් මේ බලන්න පුළුවන් මං හිතන්නේ අද මොනවා හරි ඩිස්කවුන්ට් මොනවා හරි ඇති මේකේ අම්මට සිරි ඩිස්කවුන්ට් තමයි 120යි කෙලින්ම ගාන 150යි එන්න 40යි ගණන් දාලා තියෙනවා දැම්ම පේනවා හයිෆයි එතකොට මෙතන තියෙනවා මේ වෙනම කෑම කඩයක් බර්ගර් ෂොප් එක. බර්ගර් ෂොප් එකක් මාර ගති පේනවනේ මේ ඔන්න යාළුවනේ ලංකාවේ වගේම කණ්ඩ තියෙනවානේ බර්ගර් එක. බර්ගර් සුම එක බර්ගර් එක. උස්සම කුළුණෝ වගේ කෑව හැකි මේ තියෙන එතකොට ශීෂා. මෙතන තියෙනවා මේ ශීෂා ෂොප් එක ශීෂා ෂොප් එකට නම් යන්නේ නැහැ ගිහිල්ලා වැඩක් නැහැ අයිටම් ගොඩක් තියෙනවා එකේ එතකොට මෙතන තියෙනවා බේකරියක් මේ මෙතනම හදලා මෙතනම වැඩේ ගහන එකක් මෙතන ලංකාවේ නමින් කිව්වා බේකරියක් මේක මේකක් මොකද කොෆි ෂොප් එකක් වගේ එකක් ඒක. මෙතන නට්ස් වර්ග. නට්ස් වර්ග තියෙනවා මේ චොක්ලට් Chocolate. තියෙන්නේ නට්ස් දාපුවා. නට් දාපු චොකලට්ස් එතකොට මෙතන මේ බලන්න කොස්සට වගේ නේද ඔයාලට පේන්නේ නේද මේක කොස්සට නෙමෙයි. එක කොස්සට නන්නේ මේ රැවටෙන්ඩ එපා මාර රහයි හැබැයි ඒක මං කාලා තියෙනවා. මෙතන නට්ස් වර්ග. නට්ස් වර්ග තියෙනවා මේ චොක්ලට් Chocolate. තියෙන්නේ නට්ස් දාපුවා. නට් දාපු චොකලට්ස් එතකොට මෙතන මේ බලන්න කොස්සට වගේ නේද ඔයාලට පේන්නේ නේද මේක කොස්සට නෙමෙයි. එක කොස්සට නන්නේ මේ රැවටෙන්ඩ එපා මාර රහයි හැබැයි ඒක මං කාලා තියෙනවා. එතකොට මේක තියෙනවා බාස්කන් ඇන් රොබින් එක මේක සුපිරිම අයිස්ක්‍රීම් කඩයක් දුබායි වල තියෙන සුපිරිම අයිස්ක්‍රීම් කඩයක් කනවා නම් කන්නේ මේක. නියම කඩේ මේ මාර රහයි එතකොට මේක චයිනිස් රෙස්ටෝරන්ට් එකක් පේනවනේ නිකන් චයිනිස් පාටරම තියෙනවා කරාටිකාරයෝ ඉන්නවා මේ චයිනිස් ලස්සනයි ඒක හැබැයි ඇත්තටම මේ මාර ලස්සන view එකක් වගේ නිකන් තියෙන්නේ මේ ඇතුළේනේ. බලන්නකො ඒකේ ලයිට් එක ලයිට් එක වුණත් ඒක වෙනම ආච් එකකට ගහලා තියෙන්නේ මේ රෙස්ටොරන්ට් එක නම් වහලා දැන්ට මං හිතන විදියට. වහලා නෑ වැඩ තාම ඕපන් කරලා නෑ ආ මේ ඇතුළේ වැඩ වෙන්න. ඇතුළේ වැඩ සීන් එක අර පැත්තට යන්න මේ තියෙන අපිට කෑම ඉඳගෙන කන්න පුළුවන්. අපිට එලියෙන් අරගෙන කෑම ඉඳගෙන කන්න පුළුවන් හලෝ හායි සුද්ද පැටව සුද්ද දුවනවා. පැටව දුවනවා ඔයාලා හිතන්නේ මේ මල් එක ෆ්‍රෙෂ් එකක්ද ආටිෆිෂල් කියලාද? මේක ආටිෆිෂල් වෙනකොට ඇටින් දකිදි ෆ්‍රෙෂ් වගේමයි පේන්නේ. පේනවනේ මෙතන තියෙන සීන් එක සර්ෆියන්. මෙතන තනිකරම සුවඳ විලවුන් වාකරයක් අම්මෝ මන්න මාර ආසයි. සුවඳ එනවා මේ සුපිරි සුවඳක් මෙතන තියෙන්නේ අපිට කැමති සුවඳක් කියලා හදාගන්න හදන්න පුළුවන් මෙතන තියෙන එක එක ගණන් වලට මෙතනින් බැලුවා අපිට ඕන ෆ්ලේවර්ස් එක ඇත්තටම මේක මේ මම අද දැක්කේ හදාගන්න දැනගන්න හොඳයි. පුළුවන් මේ තියෙන්නේ මං ආසම කේක් ෂොප් එක. තියෙන්නේ ඒකේ කොෆි රහයි. මේකේ කේක් නම් මාරම රසක් තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මං එච්චර රස කේක්යක් කාලා නැහැ. ඒ ඔෆර්ස් කැලි දානවා ෆ්‍රයි වීකෙන්ඩ් ඔෆර්ස් එකේ දානවා දාන්නේ නැහැ. වීකෙන්ඩ්ස් දාන්නේ සතිය දවස් පහේ තමා දාන්නේ මොකද වීකෙන්ඩ් එකේ කොහොමත් බිස්නස් එක වෙනවා කේක් ටිකක් එළියේ තියෙනවා අපි පොඩියට ෂොට් එකක් ගම් බලන්න මට කීයක් දන්නේ නැහැ නේ ගන්න හිතනවා මට 15යි ඒක මාර ලස්සන කේක් වර්ග ටිකක් තියෙනවා කොෆි එකක් ගමුද අපි එකක් ගමු ගයිස් දැන් මෝල් එක ඉවරයි මෝල් එක ඉවර කරගෙන අපි මේකෙන් දැන් අවසානෙට යන්න තියෙන මෙතන තමයි හැබැයි මාර ලස්සනයි මේ view එක මේ view එක නම් මාරම ලස්සනයි ගොඩක් වින්ටර් එකට මරු මෙතන වින්ටර් එකට මරු කොළම කොළ පාට ඇවිත් මට පේන විදිහට ක්ලීන් කළාද මන් දන්නේ ඒකනේ ක්ලීන් කරලා තියෙනවා මේක වින්ටර් එකට ගොඩාක් මිනිස්සු මෙතන ඉන්නවා මෙතන දිගටම රෙස්ටොරන්ට් තියෙනවා මේ මෝල් එක ඇතුලේ මෝල් එක ඇතුලේ ඉවර වෙනකන් එතනින් එළියට යන්නත් පුළුවන් පිටිපස්ස පැත්තේ මේ හැබැයි මේක වැස්සාම නම් උතුරනවා පුතේ
මේක වැස්සොත් එහෙම නම් මේක කෙලින්ම මේ උතුරලා මෝල් එක උතුරලාම ඉවරයි. යනවා මේ ওই වතුර ආපු ලෙවල් එකක් එහෙමත් තියෙනවා මේ ග්‍රීන් කලර් නේ. අර මාළු මාළුත් ඉන්නවා මට මාළුත් ඉන්නවා. මං අදයි මාළුන්ව දැක්කේ ඇත්තටම. ගොඩක් මේකට මං ඉන්නවා. හිතන්නේ මේ මාළු නම් ගෙනල්ලා දාලා තියෙන සීන් එක. නෑ නෑ මේකේ මාළු ඉන්නවා. ඇයි අපි අර පැත්තෙන් මේ කෑම දෙන්නේ? ඔව් එහා පැත්තේ නෑ මාළු මේ ඉන්නවා මේකේ. මෙතන ඇත්තටම මේ එතනින් මෙතන තියෙනවා මේ මිලේනියම් ප්ලාසා හොටල් එක. ඒ හොටල් එකට විව් කරලා තමා මේ වැව තියෙන්නේ මාර ලස්සනයි. මේක ඇත්තටම රෑට තමයි ගොඩාක් මේක ඇත්තටම වැවක් නෙවෙයි ලේක් එකක් නේ. මේක ලේක් එකක්. මේක ලේක් එකක්. මේක රෑට මාර ලස්සනයි. හැන්දෑවට එහෙම මේ මාර ගති. ඔයාලට පේන ඇති අතන පූල් එක තියෙනවා. මේ හොටෙල් එක. මේ හොටල් එක. අර සයිඩ් එක මේවා මොනවද මේ විලාස් නෙමේ ඒවා. එපාර්ට්මන්ට්. ඔව්. ඒ එපාර්ට්මන්ට් ඒක කමියුනිටියට අහු වෙන එක. ඒක කමියුනිටියට අහු වෙන එපාර්ට්මන්ට්. ඕවල ගෙවල් අරගෙන ඉන්නවා කට්ටිය. මිනිස්සු. මේ පැත්තේ රෙස්ටොරන්ට් තියෙන දිගටම. නයිට් ටයිම් එක නම් මේක ටිකක් බිසි. කොහොමද ඉතින් යාළුවනේ අද අපි ඔයාලට පෙන්වනවා ගොඩාක් දේවල්. ලේක් එක පෙන්නවා මේක අපි ගත්තේ චොයිත්‍ර මෝල් එකේ ඉන්සයිඩ් එක. හරිම ලස්සනයි. මාර ලස්සනයි. ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ අලුත් දේවල් අපි ඔයාලට පෙන්නනවා. තව ඉදිරියට ගොඩාක් දේවල් පෙන්නනවා. අනිවාර්යෙන් ෂෙයා කරලා කමෙන්ට් කරලා අපිට සපෝට් එකක් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න. චූටිය බන්ඩියා YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි එහෙනම් ආයෙ දවසක හම්බෙමු. ජය වේවා.